Dr. Matteo. Dr. Matteo. What? Didi නෙවෙයි. මම මේ නිින්ද ගැන රිසර්ච් එකක් කරනවා. දැන් ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියනවානේ අනිවාර්යෙන් පැයකට දුරියන්නේ කියලා. ඒකයි රජයේ රස්සාවල් කරන අය වැඩ කරන අය දුරියන්නේ. නිින්ද අවශ්‍ය දෙයක්. ඒක මම රිසර්ච් එකක් කරේ. රිලාස අර පහුගිය දවස්වල ගොවිසාවිති වලින් කිව්වේ හරක් ඊලාව් මොනරු ගැන හරි මේ බලමුකෝ මේ ඔබතුමාගේ කොහොමද ලෙඩ තත්ත්වය කියලා. එතකොට මේ ඔබතුමාගේ නම කොහොමද? ඇටිකෙහෙලාගේ දිගංජියා පෙරේරා. වයස කීයද? අවුරුදු 65යි මාස 4යි දින 2යි තප්පර 48යි. නැදලා නේද? නෑ. ඔව්. අතර මේ වයිෆ්ගේ වයස කීයද? කුමාරප කතා කරන්නේ මහත්තයෝ. වයිෆ්ගේ වයස මොකටද? වයිෆ්ගේ වයස නෑනේ මේ වාගේ නේ. ඒක හරියට. එතකොට ලෙඩ මොකුත් තියනවද? දෙයියනේ කියලා හිම් බහින රෝගයක් නෑ මහත්තයෝ. බෙහෙත් මොකුත් බොන්නේ නෑ ඒක. නෑ බොන. කොලෙස්ටරෝල් වලටයි, ප්‍රෙෂර් වලටයි, දියවැඩියාවටයි, සීනි වලටයි බෙහෙත් බොනවා. මේ ටික ගෙනාවා. පෙන්නන්න. තව ඕනනම් ගෙදර තියෙනවා. එතකොට දැන් මේ මොකක්ද දැන් තියෙන අසනීපේ? මහත්තයෝ මට නිින්ද යනවා. නිින්ද යන එක ප්‍රශ්නයක් නෙවෙයි මහත්තයෝ. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වුණාට මහත්තයෝ මට බස් එකේදී නිින්ද යනවා. ඔක ඉතර ගණන් ගන්න දෙයක් නෙවෙයි. බස් එකේ යනකොට අපිට නිින්ද යනවා. ඔක සාමාන්‍ය දෙයක්. ඔක ප්‍රශ්නයක් කරගන්න එපා. මට නම් ප්‍රශ්නයක් නෙමෙයි මහත්තයෝ. ඒ වුණාට මිනිස්සු කැමති නැහනේ. මිනිස්සුන්ට ඒක ප්‍රශ්නයක්. මේ නිින්ද යන එක හින්දා මට ජොබ් එකෙත් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඔව්. උරුමා දැන් මොකද කියන රස්සාව? මහත්තයෝ මං කරන්නේ බස් ඩ්‍රයිවිං නේ. බස් ඩ්‍රයිවිං?